Potlab YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ අපි කතා කරේ entity සහ DTO කොහොමද අපේ Spring Boot project එක ඇතුළේ use කරන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ global exceptions handle කරන විදිය සහ කොහොමද log messages අපේ project එක ඇතුළේ use කරන්නේ කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න බලන්න හදන්නේ. අපි බලමු කොහොමද මේ part එක අපි කරගන්නේ. මම ඉස්සෙල්ලාම අපේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන IntelliJ එකකින් මේක ඇප්ලිකේෂන් එක IntelliJ ID එකෙන් ඕපන් කරගන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම බලමු log messages අපි කොහොමද අපේ project එකට add කරගන්නේ. හරිද? මේකෙදි අපිට annotation එකක් තියෙනවා. මේ REST call controller required constructor ඒ වගේ මෙතන තියෙන අපිට SLF4J කියලා එකක්. හරිද? මේකත් අපිට logbok වලින්ම තමයි දෙන්නේ. මෙන්න මේ annotation එක අපි project එකට add කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ log messages use කරන්න. හරිද? ඒක අපි දැන් control එකට add කරගත්ත නිසා student control එකට add කරගත්ත නිසා අපිට මේක ඇතුළේදී දැන් අපිට log messages use කරන්න පුළුවන්. මේක කරලා පෙන්නන්නම්. අපි හිතමුකෝ දැන් අපි මේක save student request එක කියන එක අපිට log message එකක් දාගන්න ඕන කියලා. හරිද? එතකොට මම කරන්නේ මෙතන මේ method එක call වුණා කියලා දැනගන්න ඕන නිසා මම මෙතනට දාගන්නවා log කියලා. එතකොට ඔයාලට වෙන log කියලා දාපු ගමන් එයා log කියලා හිතම ගන්නෙ. ඒ අපි උඩට මේක import කරගත්ත නිසා. log dot ඔයාලට පේනවා ඇති මම dot එක තිබ්බට පස්සේ ඒකෙන් අපිට දෙන methods මොනවද කියලා බලා ගන්න පුළුවන්. info කියලා එකක් තියෙනවා. add warn, trace, debug ඊට පස්සේ error අපිට මේ හැම එකම use කරන්න පුළුවන්. දැන් අපි මෙතනදී save student කියන method එක ඇතුළට ආවා කියලා දැනගන්න නේ අපි දැන් මෙතන දාන්නේ. එතකොට ඒක info එක. හරිද? අපිට එතකොට මෙතන info කියන එක අරගෙන එයා එතකොට string එකත් ඒ බලාපොරොත්තු වෙන්නේ. info කියන එකට අපිට දාන්න පුළුවන් inside මෙන්න කියලා මෙන්න මේක save student method. හරිද? මේව දාන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට ඕන නම් අපි හිතමු එයා කියන request එකේ details ටික තියෙනවා. අපිට ඒ ටික දාගන්න ඕන නම් ඒකත් මෙතනම අපිට දාගන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙම base දෙකක් දාගෙන ඊට පස්සේ අපේ මෙතන string ඉවර වෙන තැන තියෙනවානේ. මෙතනදී අපි කමාවක් දාලා අපිට පුළුවන් object එක pass කරන්න. හරි. එතකොට එයා කරන්නේ මෙන්න මේ curly brace එක දාපු තැන එයා අපේ මෙන්න මෙතන request එකේ details ටික print කරගන්න. අපිට එහෙම අවශ්‍ය නම් දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මම මේකේ ඇතුළට ගියොත් save student එක ඇතුළට මම යනවා. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති අපි දැන් මෙතන validation එකක් කරලා. හරිද? දැන් මේකෙදි අපිට ඕන නම් මෙතනදී උඩ දාගන්න පුළුවන් log message එකක්. මෙතනදී දැන් ඉන්නේ service class එක ඇතුළේ කියන. එතකොට ඔයාලට පේනවා මෙතන දැන් මට log කියලා නැහැ කියලා වෙන්නන්නේ මොකද මම උඩට import කරගත්තේ නැති නිසා. මම ඒක උඩට import කරගත්තට පස්සේ මට log කියන use කරන්න දෙනවා. මම මෙතනින් දාගන්නවා log.info right save student service. එතකොට මේ log message එක වැදුනොත් මම දන්නවා මම ඉන්නේ දැන් student save student එකේ service එක ඇතුළේ. දැන් මේක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට error message එකක් ඒක වෙලා මොකක් හරි error එකක් බලනවා නම් එතකොට අපිට බලන්න පුළුවන් log message එකක් දාලා අපිට කොතනින්ද error එක එන්නේ කියලා. නැත්නම් debug කරන්න පුළුවන්. මේක එක විදියක්. තව debug කරලත් අපිට error එක නැතන හොයාගන්න පුළුවන්. මේක සරලයි. ඉතින් අපි දැන් මෙතනදී අපි බලුවා info කියන එක use කරන්න හැටි. දැන් මෙන්න මේ error එකක් වගේ එන තැනකදී අපිට මේ throw එකට අපි error එක throw කරපු තැනට උඩින් අපිට පුළුවන් log.error කියන එක use කරගන්න. මෙතන info එකක් වුණත් දාන්න පුළුවන්. මෙතන ඇත්තටම අපිට error එකක් නෙන්නේ. ඒකෝට අපිට error කියන එක use කරලා අපිට දාන්න පුළුවන් error එක. අපි මෙන්න මේ message එකම log එකක් විදිහට දාමු. හරි.
මේකෙදිත් අපිට ඕන නම් මෙන්න අපි කලින් මෙතන කරා වගේම මෙන්න මෙහෙම බේස් දෙයක් පාස් කරලා වැලියු එක මොකක් හරි යවා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට තමයි අපි log messages project එක ඇතුලේ use කරන්නේ. අපිට ඕන debug log එකක් දාගන්න පුළුවන් debug කරද්දී ඒ වගේ අපිට ඕන දේ use කරන්න පුළුවන්. අපි බලමු දැන් මේක කොහොමද වැඩ කරන්නේ. මම මේ දැන් project එක run කරනවා. සරලවම log message එකක් කියලා මම දැන් මෙතන වලට කියන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් project එක අපෙද්දි මේ මෙතන යන්නේ. මෙතන starting servlet.engine ඊට පස්සේ මෙතන අදිනවා tomcat started on port 5001 started test card application මේ වගේ. මෙන්න මේ වගේ අපිට මෙන්න මේ info warning ඊට පස්සේ error වගේ අපි දාපු විදිහට message එක. දැන් අපි බලමු. දැන් අපි post request එකට මෙතන මම දාගෙන තියෙනවා inside student service save student method කියලා. හරි. මම මෙතනදී මම user කෙනෙක් save කරොත් එහෙම මට ඒ අර මම දාපු මෙන්න මේ log message එක සහ මෙන්න මෙතන දාගත්ත මේ log message එක මට වදිනවා. හරියට user කෙනෙක් save කරද්දී ඒ කිව්වේ අවුරුදු 18ට වඩා අඩු user කෙනෙක්ව save කරද්දී. දැන් බලමු. අවුරුදු 17යි මම මේකට දාගන්නම් මෙයාට දාගන්නම් තුෂාර කියලා. නිකන් දාගමු තුෂාර කියලා. ඊට පස්සේ මම මේවා save කරොත් මේක පැත්තට දාගන්න. save කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. එයා මේක දාගන්න. එයා මෙතන දාලා student inside save student method. student create request කියලා මෙන්න මෙතන අපි අර මෙන්න මෙහෙම දාගත්ත නිසා මෙන්න මේ කොටස මම දාගත්ත නිසා එයාගේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ටිකත් ඔක්කොම ඩිස්ප්ලේ කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ save student එක ඇතුළේදී මෙන්න මේ ලයින් එකත් එයා වැදිලා තියෙනවා. හරි? හැබැයි අපේ මෙතන validation එක fail උනේ නෑනේ. ඒක එයා අවුරුදු 17ක් කෙනෙක් wait කරේ. ඒක නිසා මෙන්න මේ error message එක අපිට වැදුනේ නෑ. අපි ඕනනම් මම මෙතන දැන් terminal එක clear කරගන්නවා. මෙතන මම අවුරුදු 20ක කෙනෙක් දාන්නම්. මේ විස්තරම දාන්නම් ප්‍රශ්නයක් නැහැ. send එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් request එකේ වැදිච්ච දෙක වැදුනා. පළවෙනි control එකේ තියෙන වැදුනා. ඊට පස්සේ service එකේ තියෙන වැදුනා. මෙන්න මෙතන error එකේ අපි දාපු error කියන එකත් වැදුනා. ඒක මෙතනින් අපිට highlight කරලා පෙන්නනවා මෙන්න මේක error එකක්. මෙන්න මේක info එකක්. එහෙමත් පෙන්නනවා. හරිද? නෝක තමයි සරලවම log messages වලින් අපි කරන්නේ. තව එක දෙයක් දැන් අපි මෙහිම සාමාන්‍ය කෝඩ් එකක් ඇතුලේ log messages ගොඩක් use කරන එකත් ඇත්තටම ඒක අපේ performance වලට බලපාන. හරිද? මොකද මේකත් ඒක line එකක් නේ කෝඩ් එකේ. එතකොට ඒක execute වෙන්න මිලි තප්පර කිහිපයක් හරි වැය වෙනවා. එතකොට අපි අවශ්‍යම තැන්වලදී විතරයි log message එකක් උනත් use කරන්න ඕන. හැමදාම use කරොත් ඒක API එකේ performance වලට බලපාන. හරිද? ඒ ටික තමයි අපිට log messages ගැන කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද අපි global exception handler එකක් හදාගන්නේ. දැන් අපි global exception handler එකක් හදන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඔයාලට බැලුවොත් වෙන්නේ දැන් අපි අපේ info එක ඊට පස්සේ error කියන අපේ logs ටික check කරගෙන ඉද්දි මම මෙතන edge එක 20 දාලා user කෙනෙක් හැදුවා. එතකොට මේ ආපු error එක දැක්කද? ඒක ඇත්තටම අපිට කියව ගන්න ලේසි නෑනේ. ඒක user friendly විදිහට නෙමෙයි error එක එන්නේ. මේක අපිට මෙන්න මේක විතරක් හරි මේකයි තව status code එකක් remove කර details ටික විතරක් ආවනම් ඇතිනේ. අපි අන්න ඒක තමයි දැන් මේ කරගන්නේ. project එකේම තියෙන errors අපි එක විදිහකට ලස්සන්ට අර කියව ගන්න පුළුවන් format එක return කරන්න යනවා. දැන් මේකදී exception handle කරද්දී විදි කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි අපිට exception එකෙන් එකට handle කරන්න පුළුවන්. හරිද? දෙවෙනි එක තමයි අපිට controller එකෙන් එකට වෙනම handle කරන්න පුළුවන්. controller කියන්නේ දැන් අපි ගාව තියෙන එකම control එක දැනට controller එක
මෙන්න මේ ස්ටුඩන්ට් කියන control එක. දැන් අපිට තව ටීචර් control කියලා තිබ්බොත් ඒකට වෙනම exception handle එකක් ගන්න පුළුවන්. ස්ටුඩන්ට් කියන එකට වෙනම exception handle එකක් ගන්න පුළුවන්. හරිද? දැන් මෙතනදී මම යූස් කරන්න හදන්නේ global කියලා එකක්. global කියන්නේ මුළු ප්‍රොජෙක්ට් එකේම තියෙන ඒවා එක තැනකින් එයා ෆෝමැට් කරලා හදාගන්න. හරිද? දැන් ඒකට අපිට Spring Boot වලින් annotations ටිකක් දීලා තියෙනවා. අපි ඒ ටික යූස් කරලා බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ. හරි? ඒකට මට ඉස්සෙල්ලාම හදාගන්නවා පැකේජ් එකක්. නම දෙමු exception. හරි? exception කියලා නම දෙමු. ඊට පස්සේ දැන් ඔයා බැලුවොත් අපිට පෙන්නනවා අපි මෙන්න මේ errors handle කරපු තැන්වල අපි යූස් කරේ මේ runtime exception කියන එක. දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මෙතෙන්ට ඕන exception කියන එක උනත් වෙන මොකක් හරි විදිහක් උනත් අපිට යූස් කරගන්න පුළුවන්. හරිද? ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා exception එක දැම්මට පස්සේ මෙයා කියන්නේ මෙතන error එක නම් සාමාන්‍ය දෙයක්. එයා කියනවා මෙතන මේ method එකට ඒක මේ method signature එකට දාගන්න කියලා. හරි එතකොට ඒ කරදර මොකුත් නැති හින්දා තමයි මම මෙතන runtime exception එක දාගත්තේ. එතකොට ඒවා අපිට මෙතන method signature එකේ දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? දැන් අපි project එකේ හැමතැනම runtime exceptions තමයි මේ use කරලා. හරිද? දැන් මේකනේ අපි proper විදියකට handle කරගන්න ඕන. request එක පෙන්නන්න. ඒක නිසා මම දැන් මේ runtime exception එක තමයි global විදියට handle කරන්න යන්නේ. හරිද? මම ඊට පස්සේ මෙන්න මේ exception කියන package එකට ගිහිල්ලා අලුතෙන් class එකක් හදාගන්නවා exception handler කියලා. හරි? ඊට පස්සේ මම තව detail එකක් හදාගන්න ඕන අපේ array එක කොහොමද display වෙන්න ඕන කියන field ටික දාලා. ඒක ඒ array එකේ තියෙන්න ඕන values ටික දාලා. මම ඒකට array detail කියලා හදාගෙන මම ඒක මෙතන මේ detail කියන package එක තව package එකක් හදාගන්නම් error කියලා. එතකොට අපිට අපේ request response වලට ගත්ත detail ටිකයි error detail ටිකයි වෙනම හඳුර ගන්න පුළුවන්. හරි? හරි. මම error detail එකක් හදාගත්තා. දැන් මට මේ error detail එකේ මට ඇත්තටම ඕන වෙන්නේ message එක විතරයි. message. අපි ඕන මෙතෙන්ට දාගමුකෝ private integer status code කියලා අපි දාගමු දැනට. status code. හරි. එතකොට අපිට request code 400ද 200ද කියන එකත් අපිට යවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මම දාගන්නවා all argument construct එක. හරිද? කොට අපිට කෙලිම construct එකේම මෙන්න මේ values ටික set කරගන්න පුළුවන්. no arguments ඕන නැහැ. මොකද අපිට අනිවාර්යයෙන්ම array එකට මේ values දෙක pass වෙන්න ඕනේ. ඒ නිසා. හරිද? ඊට පස්සේ මේ exception handle එකට ගිහිල්ලා අපි මේ හදාගත්ත class එකට අපිට extend කරගන්න වෙනවා මේකේ තියෙන response entity exception handler කියලා class එක. හරිද? අපි extend කරගන්න ඕන. extend කරගත්තට පස්සේ තමයි අපිට global exception handle කරන්න අවශ්‍ය features ටික අපිට දෙන්නේ. ඒ වගේම මේකට annotation එකක් තියෙනවා. ඒක ඇවිල්ලා controller advice. මෙන්න මේ දෙවෙනි එක. ඒක Spring framework එකේම දෙන annotation එකක් අපිට use කරන්න පුළුවන්. දැන් controller advice එකත් මේකට දාගත්තා. හරිද? controller advice කියනකින් වෙන්නේ සම්පූර්ණ මුළු project එකේම තියෙන controllers වල exceptions මෙයා ගන්නවා. ඊට පස්සේ මෙයා අපි මෙතන දීලා තියෙන මේ exception handler class එකේ දීලා තියෙන විදිහට format කරලා තමයි මේ exception එක return කරන්නේ. හරිද? ඒක තමයි සරලව මේ control advice එක කරන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට මම පෙන්නුවා අපි හැමතැන use කර runtime exception කියන. හරිද? මම දැන් time exception එක handle කරන්න විදිහ තමයි ලියන්නේ. එතකොට මට ඒකට පුළුවන් public අපි error message එකක් return කරන response entity එකක් විදිහට response entity ඊට පස්සේ මේකට මට දාගන්න පුළුවන් අපි මෙන්න මෙතන return කරන error detail. හරිද? මේ error detail එක අරගෙන
මෙතනට මම import කරගන්නවා. ඊට පස්සේ මම method එකක් ලියා ගන්නවා. method name එකක් handle runtime exception. හරිද? ඊට පස්සේ ඔය runtime exception එක ඇතුළට අපිට දාගන්න වෙනවා ඒ runtime exception එකේ object එකක්. මම මේක ex කියලා දාගන්නවා. හරිද? ඔන්න ඔහොම තමයි අපි මෙතන මේක දාගන්න. හරිද? runtime exception එකේ object එකක් මෙතන දාගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ මේ error dto එක අරගෙන new error dto ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන error එකක් වෙනවා. මොකද අපි මෙතන argument exception all argument construct එක විතරයි දාගත්තේ. එතකොට අනිවාර්යෙන් මෙතන values දෙකක් pass වෙනවා. මේ values දෙකෙන් පළවෙනි එක තමයි message එක. නේ? මම දාලා message කියලා. පළවෙනි එකට pass වෙන්න ඕනේ එතකොට message එක. එතකොට මම ex කියන එකෙන් එන get message කියන එක මෙතෙන්ට ගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි පැරාමීටර් එක විදියට pass කරන්න ඕන status code එක. එතකොට මම දැනට මේකට status code එක විදියට මම 400 කියන එක pass කරනවා. හරිද? ඒක අපිට මොකක් set කරන්න පුළුවන්. මම මෙතනදී දැන් runtime exception එකකින් ඉන්නේ 400 කියලා හිතලා මම මෙතන 400 එක hard code කරනවා. ඒක ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ exception එක return කරගන්න. return response entity dot bad request. දැන් මෙතන okay නේ, මෙතන error එකක් එන්නේ. ඒ නිසා bad request dot body කියන එකට මෙන්න මේ error dto එක අපි pass කරගන්න. හරි. කොහොම තමයි අපි මෙතන runtime exception එක handle කරන්න අපේ global exception එකක් ලියගන්න. මේ විතරක් මදි. ඊට පස්සේ අපි මේක කියන්න ඕන මෙන්න මේ method එක run වෙන්නේ මොන exception type එකකටද කියලා. හරිද? ඒකට අපිට මෙන්න මේ method එකට නේද අපි හදාගත්ත handle runtime exception කියන එකට වෙනම annotation එකක් තියෙනවා. ඒක ඇවිල්ලා exception handler කියන. exception handler. හරි? මේකට මේ ප්‍රශ්නයක් එනවා. මොකද මම මෙතන exception handler කියලා නම දීපු නිසා එයා මෙතන මට මේක ගන්න දෙන්නේ නැහැ import කරලා. මම මෙතන මම name එක change කරගන්නම් error handler කියලා. එතකොට අපිට එතන ප්‍රශ්නයක් එන්නේ නැහැ. error handler කියලා මම ඒක rename කරගන්නවා. එතකොට මෙතනත් එයා error එක ඒක change කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මෙතන import කරගන්න. නෑ උඩට import වුණා හරියට. එමයි. ඊට පස්සේ දැන් මෙතනදී අපි මේක return කරනවා. හරි? දැන් මම කිව්ව විදිහට මෙතන exception handle එකේදී අපි කියන්න ඕන අපි මොන exception එකද handle කරන්න යන්නේ globally කියලා. එතකොට මෙතන දැන් අපි හැමතැන වරන් තියෙන runtime exception නිසා අපි ඒක තමයි handle කරන්නේ. එතකොට exception එකේ dot class කියලා අපි කියනවා මෙන්න මේ runtime exception class එකක error එකක් ආවොත් විතරයි ඔයා මෙන්න මේ globally මේක handle කරන්නේ. දැන් අපි හිතමු අපිට වෙනම කරේ exception එකක් තිබ්බ කියලා. එතකොට අපිට මෙන්න මේ වගේම තව method එකක් ලියලා අවශ්‍ය විදිහට ඒක response එක එන්න ඕන කොහොමද කියලා error එකට වෙනම data එකක් හදාගෙන edit කරගෙන අපිට ඊට පස්සේ පුළුවන් මෙන්න මේ exception handle එක දාලා ඒ exception එක දාලා class එක දාගන්න. හරිද? මේ විදිහට තමයි අපි exception එක handle කරන්නේ. අපි බලමු දැන් මේක වැඩ කරයිද? මෙතන මේ විදිහට එන error එක අපිට ගන්නට format කරලා දෙයිද? හරි. මම දැන් එහෙනම් project එක run කරගන්නවා. හරි project එක දැනට errors නැහැ. අපි clear කරගමු. දැන් අපේ ස්ටුඩන්ට් මෙයා 20 කියලා වැටලා තියෙන edge එක ඉක්ුවේ එයාගේ වැරදි අනිවාර්යයෙන් එකක් එන්න ඕන. අපි බලමු එයාම send කරලා අපිට මෙතන ගාන්ට format කරලා error එක එයිද. error එක format වෙන්නේ නැහැ.
ඒ කිව්වේ අපි මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා. අපි බලමු error එක මොකක්ද කියලා. අපි control advice එක දාගත්තා. exception handler එකට අපි runtime exception handler class එක දාගත්තා. ඊට පස්සේ මෙතන අපි controller advice එක දාගත්තා. මෙතන ඇත්තටම මට කිසිම අවුලක් පේන්නේ නැහැ. A few moments later. ඉතින් මම ප්‍රශ්න මොකක්ද කියලා ඇත්තටම හොයාගත්තා. ඒකට මට ටිකක් වෙලාව ගියා. ඒක ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මෙන්න මෙතන අපි අපේ error detail එක දාගෙන තියෙන all constructor විතරයිනේ. මෙතනදී අපි getter සහ setter කියන annotations දෙක අපි දාගෙන නැහැ. එතකොට ඇත්තටම error එක මේ D2 එකේ values වලට data set කරගන්නයි return කරන්න විදියක් නැහැනේ. ඒ නිසා තමයි මෙන්න මේ default error එකම එයා පෙන්නලා තියෙන්නේ. දැන් අපි changes ටික apply කරගත්තනේ. අපි දැන් බලමු project එක up වුණාට පස්සේ අපේ වැඩේ හරිද කියලා. ඒතර වෙන කිසිම තැනක කිසිම change එකක් ආවේ නැහැ. හරිද? බැලුවොත් message කියන එකයි status code එක දෙක එනවා. අපි මෙතන RC කියලා මෙතන hard code කරගත්තා. සහ student can't register to the system කියන මෙන්න මෙතන අපි දාපු error message එක අපිට display වෙනවා. හරිද? එතකොට අපේ global exception වැඩ කරනවා. ඔයාලා බැලුවොත් පේන්නේ මම මෙතනවත් මොකුත් කිසිම change එකක් කරලා නැහැ. තිබ්බ විදිහම තමයි තියෙන්නේ. change එක උනේ මෙන්න මෙතෙන්ට අලුතෙන් annotations දෙක add වෙච්ච එක. හරි? ඒ විදිහට තමයි අපි exception එකක් globally handle කරන්න අපේ project එක ඇතුලේ. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. අපි ඒක ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකදී. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. thank you. පුළුවන් subscribe කරන්න, share කරන්න. ඔයාලගේ support එක මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා.